සමාජ මාධ්‍ය තුලින් ශාසනයට ගැරහීමක් සිදු වෙනවද? අද මේ ගැන පොඩ්ඩක් කතා කරමු. බොහෝ දෙනා කතා වෙනවා මේ සමාජ මාධ්‍යයේ තරුණ තරුණියන් අදහස් දක්වන දේවල් වලට මේ ශාසනයට ප්‍රශ්නයක් වෙනවා, කුමන්ත්‍රණයක් වෙනවා. නැත්තම් තව කොටසක් සල්ලි දීලා තමයි මේ අය මේ ශාසනය තුල භික්ෂූන්ගේ සිදුවන වැරදි ගැන එලිදරව් කරන්න කියන එක. ඉතින් මෙතනදී අපි හඳුනා ගන්න ඕන මේ හැම කෙනෙක්ම මේ සිල්වත් භික්ෂූන් වහන්සේලාට ගැරහීමක් සිදු කරන්නේ නැහැ. සිල්වත් භික්ෂූන් වහන්සේලා ආරක්ෂා කර ගැනීමත් දැන් ශාසනය තුලම සඳහන් වෙනවා මේ කද පණුවා විසින් තමයි මේ ශාසනය කියන එක කන්නේ කියලා. ඒ කියන්නේ මේ ශාසනයේ සිවුරු දාගත්ත සැබෑ සිල්වත් හාමුදුරුවෝ කවුද? චීවරයට මුවා වුණු පාදඩියෝ කවුද? ඒ කොටස් ගැන තමයි මේ සමාජ මාධ්‍ය කතා වෙන්නේ. එතකොට කද පණුව තමයි ඥානසාරලා වගේ සෙට් එක. ඒ චීවර දාගත්ත ඒව කතා වෙන්න ඕනේ. ඒව කියන්න ඕනේ. චීවර දාගත්ත පාතාලු, චීවර දාගත්ත දේශපාලනයට සම්බන්ධ වුණු කුපාඩියෝ, චීවර දාගත්ත නාගරික മന്ത്രിලා, චීවරයක් දාගෙන ගේම් ගහන ව්‍යාපාරිකයෝ, ඔය ටවුන් වල කඩායිති කට්ටිය ඉන්නවා. රබර් වතු අයිති කට්ටිය ඉන්නවා. රබර් වතු මුදලාලිලා, තේ වතු මුදලාලිලා, ටියුෂන් මාස්ටර්ලා චීවරය දාගත්ත. බස් අයිතිකාරයෝ, බස් හිමිකරුවෝ, ඔය කට්ටියගේ පළාත්වල ඉන්න චීවරය දාගෙන ව්‍යාපාරික කටයුතු කරන, දේශපාලන කටයුතු කරන අය සමාජ මාධ්‍ය තුල කියන්නේ. ඇත්තටම ශාසනයට අවශ්‍ය නැහැ. මේ මිනිස්සුන්ට සල්ලි හම්බ කරගෙන ව්‍යාපාරික කටයුතු නම් කරන්නේ මොකටද සිවුරු දාගෙන ඉන්නේ? දැන් ඔය දේවල් අතෑරලානේ මහාන වෙන්නේ. සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන කියලා. එතකොට මේ දැන් ව්‍යාපාරික කටයුතු වල නිරත වෙලා සල්ලි අතගාලා විවිධ රටවල් වල ඉඳලා පැවිදි වුණු පිරිස් ඉන්නවා. ඒ කට්ටිය සිල්වත් ජීවත් වෙන්න බලනවා. තව කොටසක් ඉන්නවා මේ සිවුරේ ඉඳලම දැන් මේ සල්ලි පිස්සුවක් ගහලා පුදුම විදියට. එතකොට මේ ව්‍යාපාරිකයෝ ගැන, මේ ව්‍යාපාරික චීවරධාරීන් ගැන සඳහන් කරන්න ඕන සමාජ මාධ්‍ය තුල. සමාජ මාධ්‍ය තුල සඳහන් කරන බොහෝ දෙනෙක් සම්බන්ධ වෙලා තියෙනවා. සෝමහාමුදුරුවෝත් එක්ක හිතවත්ව ඒ වගේ අපි ගරු කරන ස්වාමින් වහන්සේලා ගැන හොඳ දැනුමක් තියෙන, ධර්ම දැනුමක් තිබෙන. එතකොට ඒ පෞල් පරිසරවල සමහර විට සිල්වත් හාමුදුරුවරුන්ගේ යටතේ දහම් පාසල් ගිහිල්ලා ආචාර්ය උපාධිය අරගෙන ඉතින් ඒ හොඳ දැනුමක් තියෙන පිරිසක් තමයි මේ කතා කරන්නේ. එතකොට ඒක කිසිම කෙනෙකුගේ හිතේ අදහසක් නැහැ මේ ශාසනය විනාශ කරන්නවත්, මේ බුද්ධ ශාසනය නැති කරන්න ඕන මම මේ කොහෙන් හරි සල්ලි අරන් තමයි මේ, එහෙම කතාවක් නැහැ. නමුත් එහෙම කතාවක් දාන්න බලනවා ජාතිවාදී අවුස්සන කොටස්. මුස්ලිම්ද කතෝලිකද කියලා ඔක්කොම ජාතිවාදී අවුස්සලා අපි බෞද්ධයෝ වරෙල්ලා යන්න, අපි බේර ගන්න ඕන කියලා. අන්න ඒ වගේ තමිල්නාඩු ගේම් ගහන සෙට් එකක් ඉන්නවනේ චීවරය දාගත්ත. ඒ තමිල්නාඩු ගේම් ගහන, මාධ්‍ය ප්‍රකාශන නිකුත් කරන, මාධ්‍ය සංදර්ශන දාන චීවරධාරියොන්ට දැන් අවුල්. මොකද උන් ගහන්න යන ගේම අර තරුණයෝ ටික කලින් කියනවා ඔන්න ඔබ එන්නේ මේකට කියලා. දැන් අර කවුද එකෙක් ඇතුළට යනකොට තව නාගරික මන්ත්‍රී චීවරධාරියෙක් කියනවා අපි මෙයා වෙනුවෙන් සුගීස්වර ගෝඨාභය රාජපක්ෂගේ ලේකම් ඇතුළට හිරේට යනකොට කියනවා අපි සුගීස්වර වෙනුවෙන් බෝධි පූජා පවත්වමු, එකට පෙළ ගැහෙමු, බෝධි පූජා පවත්වපළ හොරු යනකොට. එතකොට ඒවට සාදුකාර දීගෙන යන වහල්ලු පිරිසක් ඇති. චුට්ටක් හරි ඥානය පහළ වෙන, පොඩ්ඩක් හරි දැනුමක් තියෙන මිනිහෙක් නම් දන්නවා මෙතන මේ මූ වෙනුවෙන් මුංගේ කරපු හොරකම් ටික පැහැදිලිව එලි වෙලා, එතකොට අධිකරණ නියෝගයක් මත ඇතුළට දාපු මිනිහාට බෝධි පූජාවක් තිබ්බ කියලා මේ මිනිහා එළියට එන්නේ නැහැ. එතකොට ඥානසාර වෙනුවෙන් බෝධි පූජා තියන අය ඉන්නවා. ඥානසාර සිරකරුවා වෙනුවෙන්. ඉතින් ඔය වගේ බොහෝ දෙනෙක් ඉන්නවා ව්‍යාපාරිකයෝ මේ චීවරය දාගත්ත. එතකොට උසාවිවල මට උසාවි අංක එක්ක කියන්න පුළුවන් අධිකරණ සංඝනායකලා ඉන්නවා. දකුණු පළාතේම දිස්ත්‍රික් උසාවියට යනවා ළමා අපචාර සම්බන්ධයෙන්. ගිහිලා ඔළුව රමාගෙන ඉන්නවා, නඩු යනවා. නඩු තියෙන කී දෙනෙක් ඉන්නවද මේ චීවරයට මුවා වෙලා? චීවරය දාගෙන ළමා අපචාර නඩු, ඉඩම් නඩු, ඒ වගේ විවිධ නඩු වලට සම්බන්ධ කී දෙනෙක් උසාවි වල ඉන්නවද? ඕන මුසාවියකට ගියපුවාම අනිවාර්යෙන් ඉන්නවනේ. ඒ වගේ නඩු තියෙන පිරිස්. ඒ දේවල් සමාජ මාධ්‍ය කියන්න ඕන. එහෙම කියලා චීවරයට මුවා වෙලා මේ ව්‍යාපාර කරන ව්‍යාපාරිකයෝ ටික, බස් මුදලාලිලා ටික, කඩ මුදලාලිලා ටික, ඕනම ටවුන් එක කඩ දෙක තුනක අයිතිකාරයා හාමුදුරුවන්ගේ කඩ කියලා මිනිස්සු කියනවා. ඉස්සරහට හාමුදුරුවන්ගේ බාරුත් තියෙයි, හාමුදුරුවන්ගේ මස් කඩක් තියෙයි. ඊට පස්සේ ඔය සැනකිලිකාරයෝ, මියුසිකල් ෂෝ කාරයෝ චීවර දාගත්ත. දැන් අනුරාධපුරේ
ඇයි මොකටද මේ කෝටි ගණන් මේ සැනකෙලි වලට හාමුදුරුවෝ සම්බන්ධ වෙන්නේ? මිනිස්සුන්ට ඕන නම් හරි සැනකෙලි පවත්තපල්ලා නටපල්ලා මේ ගිහියන්ට ප්‍රශ්නයක් නැහැ නේ. ගිහියන්ට කණ්ඩ ඕන, බොණ්ඩ ඕන, විනෝද වෙන්න ඕන, සතුටු වෙන්න ඕන, මියුසිකල්ස් හරි කමන්නේ. ඔය සැනකෙලියේ මූලික ප්‍රධානයේ සැනකෙලිය ආරම්භ කරන කෙනා හාමුදුරු කෙනෙක් වුණොත් එහෙම. කෝටි ගණක් සල්ලි වලට තියෙන ආසාවනේ. ඕව නිදම් මංකොල්ල ගෑම්. තමන්ගේ පන්සලේ තිබ්බ නිදානේ කඩලා ඒකට උඩින් බිල්ඩින් එකක් ගහපු කට්ටිය. ඔය දේවල් ඔක්කොම ඉස්සරහට එළියට එනවා. මේ ඒ කාලේ සමාජ මාධ්‍ය තිබ්බේ නෑනේ. සමාජ මාධ්‍ය තිබ්බේ නෑ. එහෙන් මෙහෙන් ගොඩ ගැව්වා. තව මිනිස්සු පිරිසක් ඉන්නවා මේ චීවරයනේ අනේ සිවුර දාගත්ත කෙනෙකුට අපි මොනවද කියන්න හොද නෑ. කියන්න නැතුව ඉන්නේ සරහතන් වහන්සේ කෙනෙක්. එහෙම නැතුව චීවරයක් දාගත්ත පමණින් සිල්වත් භික්ෂුවක් නොවේ නම් වරද පෙන්වන්න. බිෂොප් කෙනෙක් වෙන්න පුළුවන්, ෆාදර් කෙනෙක් වෙන්න පුළුවන්, මෞලවි කෙනෙක් වෙන්න පුළුවන්. ඔහු ළමාපචාරයක්ද කරන්නේ මොකද්ද කරන වරද? සාමාන්‍ය ජනතාවට ඕන කෙනෙකුට විරුද්ධ වීමේ අයිතිය තියෙනවා. මනුස්සත්වයේ වෙනුවෙන්. මනුස්සත්වයේ වෙනුවෙන් විරුද්ධ වීමේ අයිතිය තියෙනවා. බොහෝ දෙනෙක් ඔය ළමා විවාහ සම්බන්ධයෙන් මුස්ලිම් ඒවට විරුද්ධ වෙනවනේ. මොකද පොඩි ළමයෙකුට ඒ ළමයාට ඒ පෞල් ජීවිතයක් ගත කරන්න තරම් දැනුමක් නැහැ. ඒවට මිනිස්සු විරුද්ධ වෙනවා. ඒ වගේ මේ පන්සල් වලත් තියෙන අපචාර මේ කරන වැරදි ඔක්කොටම දාන දෙන්න පුළුවන් නම් ගිහිල්ලා එතකොට ඒ දායක සභාවට පුළුවන් දැන් ආමුදුරු කෙනෙක් සිවුරු අරලා යනකොට සමහර හොඳ දායකයෝ ඉන්නේ ඇවිල්ලා කියනවා යන්න එපා ආමුදුරුනේ ඉන්න කියලා. ඉතින් එහෙම හිත හදනවා. එතකොට පොඩි ආමුදුරුවරුන්ට දෙමව්පියෝ වගේ සලකන දායකයෝ ඉන්නවා. එතකොට ඒ කට්ටියට අයිතියක් නැද්ද මේ මොකක් හරි වරදක් කරනකොට ඔබ ওই ගංජා ගාන එක නවත්තපන් මේ ඕවා කරන්න එපා ආමුදුරුනේ කියලා කියන්න පුළුවන් නේ. ඔය මිනිස්සු ආශ්‍රය කරන්න එපා කියලා. ඊළඟට එක තමයි මේ තරුණ බෞද්ධ සංවිධාන. ඉස්සර දිගටම මේ හැම පන්සලක් එක්කම මේ තරුණියෝ පිරිසක් එකතු වුණා. තරුණියෝ පිරිත් මණ්ඩප හදනවා. එතකොට උත්සව පවත්වනවා. පොසොන් කලාප විවිධාකාරයෙන් මේ තරුණියන්ගේ එකතුව තිබුණා. දැන් ඒක අඩුයි. තරුණ පිරිස ඉවත් වෙලා තියෙනවා. එතකොට හාමුදුරුවෝ වෙන් වෙලා තියෙනවා. දැන් ඔය හාමුදුරුවන්ට තරුණ හාමුදුරුවන්ට උනත් ඔය තරුණියොත් එක්ක කතා බහ කරලා ඉන්නකොට ඔය වගේ ලොකු ලිංගික ආසාවල් ඇති වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් තමන්ගේ හැඟීම් අර තියෙනවා මගේ යාළුවෙක්නේ මගේ නැගෙනියක්නේ මෙයා මගේ නංගි වගේනේ එහෙම හිතවත්කමක් ඇති වෙනවා. එතකොට ඔය ලොකු මේ ලිංගික අපචාර කරන්න තරම් ලොකු ආසාවල් ඇති වෙන්නේ නැහැ. නමුත් දැන් මේ සමාජ මාධ්‍ය තුල මේවා කතා කරන්නේ මේ සිදුවෙන වැරදි. විශේෂයෙන් ওই පල්ලේකම හේමරතනගේ සිද්ධියෙන් පස්සේ අටම ස්ථානයක ප්‍රධානියාති මෙහෙම දෙයක් කරා කියපුවම ඒවා ඔක්කොම ඇදිලා එනවා. මිනිස්සු කතා කරනවා මේ මොකද අපි පූජනීයත්වයෙන් වැදුම් පිදුම් කරන මේ ස්වර්ණමාලි මහා චෛත්‍ය අපේ මහා සෑය අපේ ද්‍රෝණයක් බදු ලෞතර බුදු පියාණන් වහන්සේලගේ සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න ස්ථානේ. එතකොට සීමා බෝධින් වහන්සේ පාමුල Tamanට කැමැති විදිහට කැණීම් කරන්න ඒ සීමා බෝධින් වහන්සේගේ අතු කපලා දාන්න එක විදිහට හාරන්න තැන් වෙනස් කරන්න. ඉතින් එහෙම මොකද්ද එහෙම තියෙන බලය? ඉතින් මේ වගේ සෙල්ලම් කරන්න ඕන තැනක්ද ඔය වගේ ප්‍රබල ස්ථාන කියන්නේ. මේ බෞද්ධයාගේ මුදුන් මල්කඩ බදු ස්ථානේ. ඉතින් මේ නිසාම තමයි මේ ස්වර්ණමාලී චෛත්‍යයේ මේ කොත සම්බන්ධයෙන් මැණික් මේවා සම්බන්ධයෙන් CID එකටත් පරීක්ෂණ පැවැත්වුවා. අපි විධිමත් පරීක්ෂණයක් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේවා පරීක්ෂණ කරන්න ඕන මේ දේවල්. එහෙම නැතුව ගිහි වේවා මොනවා වුණත් ඒ චීවරය සිවුරක් දාගෙන ඉන්නේ මෙයාට මට කතා කරන්න හොද නැහැ නේ කියලා එහෙම සංකල්පයක් ඇති කරගන්න එපා. වරදක් කරනවා නම් වරද පෙන්නලා දෙන්න. ඒ වරද පෙන්නුවේ නැති හින්දා වෙන්න ඇති සමහර විට මේ විදියට දිගටම මේ වගේ වැරදි ගොඩාක් කරන්නේ. දේශපාලනට යන දේවල් මේ වගේ කඩ කරන ඒවා මේ වගේ සැනකෙලි වලට මේ මුදල් උපයන්න කරන සැනකෙලි මේවා මේ ගේම් වල ඔක්කොම සල්ලි වලට තියෙන ආසාව හින්දා. ඉතින් ඒක නිසා මම හිතන්නේ මේ මොකද්ද මේ බුද්ධ පූජාව තියන්න